අද මගේ ඩයට් එකේ 52 වෙනි දවස. අපි බලමු 52 වෙනි දවසේ මම මොනවද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ ගෝවමල්. කට්ටිය දන්නවා ඉතින් ගෝවමල් කියපුවම මම ගෝවමල් අරන් තියෙනවා මේ දැන් ඔක්කොම හදාගන්නවා. ඒකල ෆ්‍රිජ් එකේ දාගන්න ඔක්කොම දැන් කන්නේ. ඒක දාලා ඒකට උණු වතුර දාගන්න ඕනේ මේ විදිහට. ඒක තැම්බෙන්න වගේ උණු වතුර දාලා හොඳට උණු වතුර දාලා ඒකට දාගන්නවා මම මේ ලුණු දාලා ටිකක් මේ විශේෂ කියන්නේ මම කවදාවත් හදපු නැති කෑම තමයි මේ හදන්න යන්නේ ෆෝන් එකෙන් දැක්ක කෑමක් හදන්නේ ලුණු දාලා ඕක මේ උණු වතුරෙන් තැම්බෙන්න බහලා තියන්න ඕනේ ওই ටික හොඳට හරිද හරි ඉතින් මේ තියෙන්නේ විනාඩි 5ක් ලුණු දාලා උණු වතුරෙන් තම්බගත්ත ගෝවමල් ටික මේ තියෙන්නේ හරිද මේ ඔහොම තමයි තියෙන්නේ මොකද මේක දාගත්තාම පණුවක් දෙන්නෙක් හිටියා මේ ගෝවමල් වල පණුව ඉන්නවා ඒක නිසා ලුණුයි මේ උණු වතුරයි දාලා තම්බ ගන්න ඕනේ විනාඩි 5ක් විතර පණුව අරම විස ඔක්කොම අයින් වෙන්න ඒකල්ල පෙරලා අරගෙන ඒක ආය ඇල් වතුරෙන් දෙපාරක් තුන් පාරක් හොදලා අරන් තියෙන්නේ මේ ඊට පස්සේ මම මෙන්න මේ වගේ භාජනයක් ගන්නවා ඒ භාජනයට දාගන්නවා ගෝවමල් ටික තම්බ මේවා කරගත්ත හොදගත්ත ඊට පස්සේ ඕකට මම තව එකතු කර ගන්නවා මේ තක්කා නෙමෙයි මොනවාද වට්ටක්ක කැරට් ටිකක් කොහොම එකතු කර ගන්නවා ඊට පස්සේ කැරට් අලයක් එකතු කර ගන්නවා වට්ටක්ක පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා මේ ටික ඔක්කොම හොඳට එකතු කර ගන්න ඕනේ හරිද ඊට පස්සේ ඕකට මම තව දා ගන්නවා ලුණු මේ විදිහේ ලුණු දාගන්න ඒකල මේකට මම පොල් තෙල් චුට්ටකුත් ඔහොම දා ගන්නවා ඒකල මේ ටික හොඳට කලවම් කරන්න පොල් තෙල් එකයි ලුණු එකයි හොඳට එකට කලවම් වෙන විදිහට මේ ටික හොඳට ඔක්කොම ටික එකට කලවම් කරගන්න ඕනේ අපි මේ විදිහට ඊට පස්සේ මම මේක සෙල්සියස් අංශක 160 විනාඩි 30ක් සෙල්සියස් අංශක 160ට දාලා විනාඩි 30ක් එයාර් ෆ්‍රයි එකේ ෆ්‍රයි කරගන්නවා එයාර් ෆ්‍රයි එකට දාන්නේ තෙල් කියන්නේ මේ දාපු ටික විතරයි වෙන මොකුත් දාන්නේ එයාර් ෆ්‍රයි එකට දාලා මේ ටික ඔක්කොම හොඳට ෆ්‍රයි කරගන්නවා අද ඇවිල්ලා 52 වෙනි දවසේ දෙවෙනි රෙසිපි එක තමයි මේ ඕගොල්ලෝ දැකලා ඇති මේ අර TikTok එකේ මෙන්න දැන් ට්‍රෙන්ඩ් එකක් යනවා නේද අර මිදි වලින් 아무තු අච්චාරුවක් වගේ හදන එක මම එකට දොඩනුත් දාලා හදන්න තමයි හදන්නේ මේ මෙහි මිදි හරි ගණන් මේ මිදි චුට්ටට රුපියල් 300ක් වුණා මේ මිදි චුට්ටට මේ විදිහට මේ ඉස්සෙල්ලාම මිදි අරගෙන ඒක ඔහොම දෙකට පලා ගන්නවා මේ විදිහට හරිද ඔක්කොම මිදි ගෙඩි ටික මේ විදිහට දෙකට පලා ගන්න මෙහෙම අරගෙන ඊට මේ මිදි ටික දැන් ඔක්කොම මම පලා ගත්තා ඊට දොඩම් ගෙඩියක් අරගෙන මේ මම ගත්ත මේ තැඹිලි පාට දොඩම් జాතිය ඒක පොතු ගහලා මේ ඒකේ අර සුදු පාට කොටස තයින් කරලා ඒකෙත් බිකි ටික දා ගන්න ඕනේ මේකට. මෙන්න මේ විදිහට මේ දොඩම් ටිකත් මෙහෙම දා ගන්න. හරිද? මේ සුදු පාට කොටස් අයින් කර කර දා ගන්න ඕනේ. ඒ දොඩම් ඉදිලා වැඩිද මන්න මේ බෙඩි වෙනවා. හරි නේ. දොඩම් ගෙඩියන්න රුපියල් 50යි මෙහි. මේ මිදි තමයි පට්ට ගන්න. රුපියල් 300යි අර මිදි චුට්ටට. ওই විදිහට ওই දොඩම් ගෙඩියත් ඔහොම දාගෙන ඊට පස්සේ ඒකට මම ලුණු කුඩු චුට්ටකුයි මිරිස් කුඩු චුට්ටකුයි මේ විදිහට දානවා ඒකට හරිද ඊට පස්සේ මේකට තව විනාගිරි චූට්ටක් විතරත් ඔහොම දාගන්න ඊට පස්සේ මෙන්න මේ ටික හොඳට හොම අනා ගන්න තමයි තියෙන්නේ මිරිස් කුඩු වැඩි වුණාද මන්ද නෑනේ ඔහොම හොඳට අනා ගන්න ඒකලා එකක් අපි කාලා බලමු රහයි බලමු දොඩම් කෑල්ලක් කාලා අම්මා පොඩි කාලේ මතක් වුණා ඒක නම් මේ පට්ටම රහයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ හදලාම බලන්න ඕනේ සුපිරි කරට කෙලුණා එක් කියද්දි මේ පොඩි කාලේ මතක් වුණා 아무තුම රහක් එක හරි ඉතින් මේ තියෙන්නේ මම එයාර් ෆ්‍රයි කරලා ගත්තම කෑම එක ඔයාලා දැක්කම එයාර් ෆ්‍රයි එකට දාලා කොච්චර තිබ්බද මේක ගෝවමල් කියලා මේ එයාර් ෆ්‍රයි එකට දැම්මන් පස්සේ මේක මෙයා වෙද්දි පොඩ්ඩක් එනවා අනික මේ වැඩේ කියන්නේ සෙල්සියස් අංශක 160 විනාඩි 30ක් දාන්න එපා 30ක් දැම්මම පස්සේ පේනවනේ මෙච්චද මේ 30ක් දාන්න ඕනේ එච්චරලා මේ වට්ටක්ක කැරට් එකකට අවුලක් නැහැ හරිද මේ ගෝවමල් එකට විනාඩි 30 වැඩි මේ බලන්න මම ඇර බල දැම්මත් ඒක මේ මෙයා වුණා මේ අර යට තිබ්බ ටික ගානට දැම්මම උඩින් තිබ්බ ටික මෙයා වුණා කලවම් කරත් මේ විනාඩි 30ක් දාන්න එපා ගෝවමල් දාද්දි සාමාන්‍යයෙන්
විනාඩි 15ක් වගේ යද්දි ගානට තැම්බෙනවා. මේ දැන් මේව ගානට තැම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ගුවම හෙන කැටියක් තිබ්බා. මේ පේනවනේ පිච්චේ නිකන් කර වෙච්ච හින්දා මේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඒක. ගුවම මෙච්චර කියලා මෙච්චරක් විතර වෙලා පොඩි වෙලා. ඕන් ওই විදිහට තමයි මේ ඒඩි ඔක්කොම මේ මන් දාපු ටික ඔක්කොම මේ විදිහට තමයි එයාර් ෆ්‍රයි එකට දැම්මම පස්සේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න. හරිම රහයි මේක. මේ කියන්නේ අර තම්බලා අර මෙව කරන් කනවට වඩා මාර රහයි මේ විදිහට ගත්තාම. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ අවසාන වෙනකම් බැලුවා නම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒකෙන් මොන හරි ගන්න දෙයක් තිබ්බනම් කොහොම හරි මාව subscribe කරලා මට comment එකක් දාලා තව කෙනෙකුට බලන්න share කරලා like එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.